අද දවස්සේ ජීවනයේ කෑම ගීතාවලිය 119වෙනි පරිච්ඡේදයේ 105 වෙනි පදයට අපි පෙරලා ගමු. ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය. ආමෙන්. හාලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය. ඒ කාලේ තාක්ෂණය තරම් දියුණු නැහැ. ඉතින් ඒ කාලේ ඒ මනුෂ්‍යයන් භාවිතා කළේ පුංචි පහනක්, ආලෝකය එහෙම රැගෙන යන්න. ඉතින් මේ පහන නැතුව අන්ධකාරයේ ඒ කාලයන් තුල උන්ට ගමන් කරන්න බෑ. ඉතින් ගොඩාක් ප්‍රයෝජනවත් වුණා මේ පහන එවකට මේ මනුෂ්‍යයන්ට. ඉතින් උන්වහන්සේගේ වචනය සමාන කරනවා පහනකට. ඒ පහන තමයි යාලා ආලෝකය රැගෙන යන්න, ආලෝකය දේවල් කෙරෙහි ප්‍රකාශ කරන්න, දේවල් සොයාගන්න, දේවල් බලන්න, ගමන් කරන්න. එයාලා මේ දේවල් වලට භාවිතා කරේ මේ පහන. ඉතින් උන්වහන්සේගේ වචනේ කියනවා දෙවියන් වහන්සේගේ වචනය තමයි සැබෑ වූ පහන. එහෙම නැත්නම් සැබෑ වූ ආලෝකය. හාලෙලූයා. ඔබට උන්වහන්සේගේ වචනේ නැමැති පහන නැතුව, ආලෝකේ නැතුව ජීවිතේ අඩියක්වත් ඉස්සරහට යන්න බෑ. හාලෙලූයා. ගොඩක් කිතුණු ජීවිතේ අසාර්ථක වෙන්න, අසමත් වෙන්න, පරාජය වෙන්න හේතුව තමයි ඔවුන් මේ ආලෝකය භාවිතා කරන්නේ නැති නිසා. අද ගොඩක් කිතුණු ඒ අන්ධකාරයේ තිබෙන වලවල් වලට වැටෙනවා. ජීවිතේ අසමත් වෙනවා. ජීවිතේ පරාජය වෙනවා. හරි තීරණයක්වත් ගන්න බෑ ඔබ මේ ආලෝකය භාවිතා කරන්නේ නැත්තම්. මේක තමයි මේ ලෝකේ තිබෙන සැබෑ වූ ආලෝකය. ආලෝකයේ විවිධ මට්ටම් තිබෙනවා. නමුත් ඉහළම මට්ටම තමයි, ලොකුම ආලෝකය තමයි දෙවියන් වහන්සේගේ ජීවමාන වචනය. හාලෙලූයා. උන්වහන්සේගේ වචනේ කියනවා ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය. ඔබගේ ජීවිතයේ ආලෝකය, ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය, ජයග්‍රහණය, සඵලත්වය, සුවය, ආශිර්වාදය ඔබට අත්දකින්න අවශ්‍ය නම් ඒ සියල්ල තිබෙන්නේ උන්වහන්සේගේ වචනය තුලයි. හාලෙලූයා. ඔබට ආලෝකය නැතුව ඉස්සරහට යන්න බෑ. ඔබට අන්ධකාරයේ ගමන් කරන්න බෑ. අන්ධකාරය කියන්නේ ඍණාත්මක දෙයක්. හාලෙලූයා. අන්ධකාරය කියන්නේ නෙගටිව් වයිබ් එකක්. ඒක නෙගටිව් ෆ්‍රීකවන්සි එකක්. මේ අන්ධකාරය කියන තලයට තමයි ලෙඩ රෝග, දුප්පත්කම, අසාර්ථකත්වය, අසමාදානය, පරාජය, මෙන්න මේ දේවල් ඇට්‍රැක්ට් වෙන්නේ. නමුත් ඔබ තුල දෙවියන් වහන්සේගේ වචනය නැමැති ආලෝකය තිබෙනවා නම් ඔබට විශාල ගමනක් තිබෙන්න යනවා. අද ගොඩක් කිතුණු දෙවියන් වහන්සේගේ වචනයට ඊතරම් කාලයක් දෙන්නේ නැහැ. ඔවුන් දඩිපිටි ගාලා විනාඩි 5ක් 10ක් යාඥා කරලා ඔවුන්ගේ වැඩවලට යනවා. යාඥාව හොඳයි. යාඥාව කියන්නේ එක පියාපතක් විතරයි. පියාපත් දෙකක් ඕනේ. ඔබ රාජාලියෙක් නම් ඔබට තනි පියාපතකින් ගමන් කරන්න බෑ. පියාසර කරන්න බෑ. ඔබ වැටෙනවා. හාලෙලූයා. පියාපත් දෙකම සමවර වෙන්න අවශ්‍යයි. මම නිතරම කියන දෙයක්. පියාපත් දෙක තමයි දෙවියන් වහන්සේගේ වචනය සහ යාඥාව. ඔබ යාඥාවට කාලය දෙනවා වගේම දෙවියන් වහන්සේගේ වචනයට හොඳ කාලයක් දෙන්න අවශ්‍යයි. හාලෙලූයා. එම නැති වුණොත් මේ ආලෝකය ඔබගේ ජීවිතේ ක්‍රියා කරන්න නැති වෙනවා. හාලෙලූයා. ඇයි අපිට ආලෝකය අවශ්‍ය? අපිට ආලෝකය අවශ්‍යයි.
දෙයක් හඳුනගන්න, දෙයක් දැනගන්න, ඉස්සරහට යන්න, ඉදිරියට යන්න. හිතන්න ඔබ අන්ධකාරයේ පිරුණු කාමරයක සිටිනවා. ඒ කාමරේ ඔබට අවශ්‍ය කරන හැමදේම තිබෙනවා. නමුත් ඒ කාමරේ ප්‍රශ්නයක් තිබෙනවා. මොකක්ද ප්‍රශ්නේ? අන්ධකාරය. මේ අන්ධකාරය නිසා ඔබට කිසි දෙයක් හඳුනගන්න බෑ. ඔබට කිසි දෙයක් දකින්න බෑ. ඔබට කිසි දෙයක් රෙකග්නයිස් කරගන්න බෑ. ඇයි? ඔබට පේන්නේ අන්ධකාරය විතරයි. අන්ධකාරයේ කාමරේ තිබ්බට කාමරේ ඔබට හැමදේම තිබිලත් අන්ධකාරය නිසා ඒ දේවල් නැහැ කියලා අදහස් වෙන්නේ නැහැ. ඒවා තියෙනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමයි අන්ධකාරය. අද ඔබගේ ජීවිතෙත් මේ වගේ. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔබ කිතුණුවෙක්. ඔබ ආශිර්වාදයක්. නමුත් ඔබට පේන්නේ ශාපය. නමුත් ඔබට පේන්නේ ප්‍රශ්න. නමුත් ඔබට පේන්නේ අභියෝග. නමුත් ඔබට පේන්නේ ඍණාත්මක දේවල්, ලෙඩ රෝග, දුප්පත්කම, අසාර්ථකත්වය, අසමත්කම. ඇයි ඒකට හේතුව? ඔබ මේ ආලෝකය ඔබගේ ජීවිතේ ඇක්ටිවේට් වෙලා නැහැ. ක්‍රියාත්මක වෙලා නැහැ. හාලෙලූයා. අද මේ පණිවිඩය අහලා ඔබගේ ආලෝකය ඔබ ක්‍රියාත්මක කරන්න. එවිට ඔබගේ ජීවිතය ලස්සන වෙන්න යනවා. මේ පමණ කාලයක් ඔබ නොදැක්ක දේවල් ඔබ දකින්න යනවා මේ ආලෝකය ඔබ පාවිච්චි කරොත්. හාලෙලූයා. මේක තමයි සැබෑ වූ ආලෝකය. මේක තමයි නියම ආලෝකය. ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේගේ වචනය කියන ඔබගේ වචන මාගේ පාදයන්ට පානක්ය, මාගේ මාවතට එලියක්ය. ඔබ යන තැන ආලෝකමත්. හාලෙලූයා. ආලෝකය කියන දෙවියන් වහන්සේගේ මහිමය, glory of God. ශෙකේනා මහිමය. මහිමය කියන්නේ සඵලත්වය, සාර්ථකත්වය, ජයග්‍රහණය, සුවය. බොහෝ දේවල් තිබෙනවා. හාලෙලූයා. ඒ නිසා ඔබගේ ජීවිතේ දෙවිඳුන්ගේ ආලෝකය බබලවන්න නම් ඔබ වචනය තුල ගමන් කළ යුතුයි. වචනය ප්‍රකාශ කළ යුතුයි. වචනය ඔබගේ දෙතොල් වලින් කතා කළ යුතුයි. එවිට ආලෝකය ක්‍රියාත්මක වෙනවා. හාලෙලූයා. ඔබ ඉන්නේ හැම දෙයක්ම තිබෙන කාමරයක. නමුත් ඔබට මේ දේවල් පේන්නේ නැහැ. අන්ධකාරය නිසා. නමුත් ඔබ ආලෝකය ප්‍රකාශ කරද්දී උන්වහන්සේගේ වචනේ කියනවා, ලයිට් එක දාපු ගමන්, ස්විච් එක දාපු ගමන් ලයිට් එක පත්තු වෙනවා. අන්ධකාරය එලවන්න එච්චර අමාරු නෑ. ස්විච් එක දාන්න විතරයි ඕනේ. අන්ධකාරය පලා දුවනවා. උන්වහන්සේගේ වචනේ ඇක්ටිවේට් වුණ ගමන් ඔබගේ ජීවිතේ අන්ධකාරය පාවෙනවා. හාලෙලූයා. අද දවසේ මේ එළිදරව්ව. හාලෙලූයා. ස්වාමිනී, මේ දරුවන් ආශිර්වාද කරන්න. ඔවුන්ගේ ජීවිතවල තිබෙන අන්ධකාරය පහකොට ඔබගේ වචනේ ආලෝකය ඔවුන්ගේ ජීවිතේ ප්‍රකාශ කරන්න. ඔවුන් ආශිර්වාද කරන්න. ජේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන්. ආමේන්. මම සභා පාලක දේවගති ප්‍රොපේත යොහන්ඩයස් ජෙසුපීටයි.